ප්‍රසන්න zoom in කරන්න 我 අමාරුයි කාට. ඉගෙන ගන්නවට අපි කියනවා 学习 学习，我是学习，我在学习我在我在学学习，习我在 එහෙනම් 学习， ආ 学习， එහෙනම් 学习学习学学习，习，学习。 එහෙනම් චානුක මට කියන්න ඔයාලට දැන් කෝල් එකක් එනවා ඔයා කියනවා කෝල් කරලා මම මේ ක්ලාස් එකේ ඉන්නේ මම ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙමින් ඉන්නේ කොහොමද කියන්නේ 我在上课上课我在上课 මම මේ ක්ලාස් එකේ ඉන්නේ 上课 කියලා කියන ක්ලාස් එකට එනවා 我在上课我在上课我在上课， එහෙනම් මට සල්මන් කියන්න ඔයා හැමදාම කියනනේ මම මේ ඩ්‍රයිව් කර කර ඉන්නේ අවශ්‍ය කැමරාව ඔන් කරන්න බෑ කොහොමද කියන්නේ 开车 ඩ්‍රයිව් කරනකොට කියනවා 开车我在开车，我在开车我在开车开车，开车，我在开车，我在开车 ZU නේද ZUI නේ සයි කියනවනේ මොකටද 开 වෝසයි ස්පෙල් කරනකොට 开车 khayන්න khayන්න යන්න 开车开车我在开车，我在开车，怎么？看他们讲呢？ khayන්නත් පුළුවන් කියන්නේ 开车我在开车එහෙනම් බලන්න මේ වාක්‍යෙම අපි past එකෙන් කොහොමද කියන්නේ 我在吃饭එහෙනම් 在 එක අයින් කරලා මොකද්ද කරන්නේ ල එක දානවා 我吃了我我吃吃了了，我喝了我喝了， එහෙනම් නිපුණ කියනකොට මම බැලුවා කියලා කොහොමද කියන්නේ 我බලනවට මොකද කියන්නේ 我这个人， 看了我看了，我看我看，我看了我看了，我看了，看了我看我了看了，啊， එහෙනම් චානුක මට කියන්න මම ආවා කොහොමද කියන්නේ 我去了我来了我来了我来了我来了我来了 ප්‍රසන්න මට කියන්න එහෙනම් මම ගියා ගියා කොහොමද කියන්නේ චයිනීස් past එකෙන් 我去了，我去了我去了我去了，我去了හරි එහෙනම් ඔන්න දැන් present එක නම් සයි එක දානවා past එක නම් අගට ල එක එල්ලනවා එහෙනම් අනාගත කාලේ කොහොමද කියන්නේ යාව් එක දානවා අපි යාව් සමහර වෙලාවට හුයි එක දානවා ගොඩක්ම වෙලාවට යාව් එක අපි දැන් කිව්වොත් එහෙම 我要吃饭 I need eat ඒ කියන්නේ need කියන්නම තාම කාලා නැහැ නේද 我要吃饭我要吃饭එහෙනම් නැත්තම් කියන්න පුළුවන් YUO නේ ඈ? YUO නේ YAO YAO 要 යාව් 两光，还没有还没有අනේ තාම නෑ මම කන්න ඕන 还没有我要吃饭还没有我要吃饭， අනාගත කාලයෙන් එනම් කියන්නේ 吃 will 饭， එකට yaw කියන එක පාවිච්චි කරන්න පුළුවන් 还 我 没 要 有， 吃饭我要吃饭我要吃饭，要吃饭，我要 我要吃饭එහෙනම් ඔන්න දෙවෙනි එක මම ෆෝන් එක බලන ගමන් ඉන්නේ කොහොමද කියන්නේ සල්මන් 我要මේක මේක 我在我在我在我在，我在，啊，我在手机， නෑ 我菜 මොකක් කරන ගමන්ද 我在看手机，手 very 机， good 我在看手机මේක 我在我在看手机看手机，手机，手机，手机，我在看手机，我在看手机，在看手我机，在 හරි 我在看手机 එහෙනම් මේක නේද 我在看手机 කාන් කියන watching නේ yes I'm
I'm using phone කියන එක. මම මේ බලන ගමන් ඉන්න phone එක. 我在看手机. හා. ඊට අමතරව කන් එකට අමතරව ඔයාලට මතකද අපි ඊයේද පෙරේදද එදා ඉගෙන ගත්තා one කියලා එකක්. enjoy කරනවා. එහෙනම් චයිනීස් කට්ටිය ගොඩාක් කියන්නේ කන් ශෝචි නෙමෙයි. වන් ශෝචි, වන් ශෝචි කියන මම මේ one shoji. ෆෝන් එක යූස් කරන ගමන් ඉන්නේ කියලා කියන්නේ වන් ශෝචි, වන් ශෝචි, වන් ශෝචි. 我忘手机。手机 වන් කියන්නත් පුළුවන් එහෙනම් කන් කියන්නත් පුළුවන්. හා. සයි කියලා ඉන්නද වන් කියලා කියමු. වෝචයි. චයි කියලා කියන්නේ ing එකටනේ. වන් කියලා කියන්නේ බලනවට. ඒ කියන්නේ අපි ෆෝන් එක මේක enjoy already කරන ing. අපි ෆෝන් එක යූස් කරන එක කරන්නේ. අපි WhatsApp එකට යනවා, ආයෙ WeChat එකට යනවා, ආයෙ ගේම් ගහනවා, ආයෙ YouTube බලනවා, ආයෙ Facebook එකේ අප්ඩේට් බලනවා. අපි එන්ජොයි කරනවා ෆෝන් එක නේද? ෆෝන් එක එන්ජොයි කරන එක කරන්නේ අපි. එතකොට අපි ඒකට කියන්න පුළුවන් one wo zai one shouji. එහෙම නැත්නම් කියනවා wo zai kan shouji. wo zai one shouji. 我在看 එතකොට චයිනීස් කට්ටිය කියනවා මෙහෙම. චයිනීස් කට්ටිය කියනවා පඩිපෙල් බහිනකොට එහෙම එයාලා කියනවා ෆෝන් එක යූස් කර කර පඩිපෙළ බහින්න එපා. කොහොමද කියන්නේ? BA1 ශෝචි, BA1 ශෝචි, BA එක BA1 මොකක්ද? 예반 shoji. BA එක මතකද? BA Don't. BA Don't කාටද don't මතක? don't don't. very good. BA1 ශෝචි ෆෝන් එක ඔබ පඩිපෙළ බහින්න එපා කියලා කියන්නේ. BA1 ශෝචි, BA1 ශෝචි. ෆෝන් එක ඔබ පඩිපෙළ බහින්න එපා. එහෙනම් චයි එක wo zai wan shouji 还是我在看手机 කියලා කියන්නේ මේ මොහොතේ ෆෝන් එක යූස් කර කර ඉන්නේ. එහෙනම් මට චානුක කියන්නේ ඒකෙම ෆාස්ට් එක කොහොමද කියන්නේ? ෆාස්ට් එක. කන් එක දාලා කියන්න. 我了，我看了，我看了手机。我看了手机， one එක දැම්මොත් one එක දැම්මොත් කොහොමද? 我忘了手机。 very good. 我忘了手机. එහෙනම් අපි අනාගතෙන් කිව්වොත් එහෙම අනාගතෙන් sorry අනාගත කාලේ කිව්වොත් එහෙම 我要看手机，我要看手机。我要看手机。 එහෙනම් මට ෆෝන් එක චුට්ටක් බලන්න ඕන. මට ෆෝන් එක බලන්න ඕන. 我要看手机。ෆෝන් එක 我 බලන්න 要 ඕන 看 චුට්ටක්. 手机 10,000 එකට කියන්නේ මේ මොනවද? one one. 1 එතකොට මේක කොහොමද දෙන්නේ? one 我 1 要玩手机。我要玩手机。 One. ඔයාට ඕන එක වැරද්දුවත් අලුත්ෙන් චයිනීස් ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයා one එක පාවිච්චි කරලා ශෝචි එක පාවිච්චි කරලා එයා දන්නවා මේ ඔයා කියන්නේ මේ yes වෙනවද? එහෙනම් ඔයාට ෆෝන් එක බලන්න ඕනේ කියලා කොහොමද කියන්නේ එහෙනම්? 我要玩手机，我要玩手机。我要玩手机。 මේ එක දිගටම කම්පියුටර් එක දිහා බලන වැඩ කරා පොඩ්ඩක් ෆෝන් එක ඔබන්න ඕන. ෆෝන් එක ඔබනවට කියන්නේ පොඩ්ඩක් ෆෝන් එක ඔබන්න ඕන. එහෙනම් මොකද කියන්නේ? 我要玩手机，我要玩手我机。要玩手机 one 我要玩手 one 机 one one 手机。 玩 එහෙම නැත්නම් ඉනිෂියල් ස්ටේජ් එකේ කෙනෙක් විදිහට ඔයාලට කියන්න පුළුවන් 我要看看手机看手 මට 机。 手机 මට පොඩ්ඩක් එළියට යන්න ඕනේ කොහොමද මොනවද කරන්නේ? එහෙනම් මට සල්මන් කියන්න මට පොඩ්ඩක් ෆෝන් එක බලන්න ඕනේ. එහෙනම් කොහොමද පොඩ්ඩක් ඇඩ් කරන්නේ? මට පොඩ්ඩක් ෆෝන් එක බලන්න ඕන. 一点点，一点点。 නෑ කොහොමද කියන්නේ? සම්පූර්ණ 我要天看手机。我要看你一点，我要看你一点手机。看，我要不要看一点那个，我要看天手机一点手机。
要看一我要点手机。看一点手机。 එහෙනම් අනාගත කාලේ කරද්දී yaw එක ඇඩ් කරනවා. ing form එකේදී අපි sai එක තියනවා. අතීත කාලේ කරද්දී l එක දානවා. එහෙනම් මට කියන්න ප්‍රසන්න ගියානේ. මට කියන්න එහෙනම් සල්මන් මම මේ ලියමින් ඉන්නේ. මම මේ ලියන ගමන් ඉන්නේ. Yes. කොහොමද කියන්නේ? ලියන ගමන් ඉන්නේ. 我要 sai 我在写 我在写 ලියන ගමන් ඉන්නේ. දැන් ඔයාගෙන් අහනවා මේ ඔයාලා වැඩ කරද්දී සයිට් එකකින් වැඩ කරද්දී අහනවා Site එකේ. ප්‍රසන්න දැන් නම් ලිස්ට් එක ලියාගත්තද? දැන් බඩු ලිස්ට් එක ලියාගත්තද කියලා අහනවා දැන් කඩේ යවන්න ඕනකොට. එතකොට මොකද්ද කියන්නේ? 老板我在写我在写 ලියන ගමන් 我在 ඉන්නේ. 写我在写 我在写ඉක්මනටම මම ඉක්මනට ඉන්න ඉක්මනට තප්පරයක් දෙන්න මම ලියන ගමන් ඉන්නේ කොහොමද කියන්නේ? 我在写马上写马上马马上上马上我在写马上马上啊马上 පොසයි ශිය කියන්නේ මම ලියන ගමන්නේ. මම ලියන ගම 我在写මම මේ ලියන ගමන් ඉන්නේ 我在写马上හරි පොසයි ශිය. හරියට ඩ්‍රොප් වෙනවනේ ඔයාලගේ සිග්නල් අවුල් නම් හිතන්නේ ප්‍රසන්න ඩ්‍රොප් වුණා හරි ඊට පස්සේ 我在写නම් මට ශානුව කියන මම ලිව්වා කියලා කොහොමද කියන්නේ මම ලිව්වා 我吃了写我 කියන්න 写 සල්මන් කියන්න මට පොඩි වැඩක් තියෙනවා මේ එළියට යන්න ඕනේ මගේ වාහනේ වරන් එක්කෙනෙක් ඇවිල්ලා. එයා දෙන්න ඇවිල්ලා කෝල් කරනවා මේ එන්න කියලා. එහෙනම් මට කියලා යන්න මේ ටීචර් මට එළියට යන්න ඕන කොහොමද කියන්නේ එළියට කියන්නේ මොනවද? එළියට කියන එක ඉගෙනනවා නේද 外面外面 外 හා 边 好老师我去 නෑ මට 外 යන්න 面 ඕන මට යන්න ඕන පොසයි 老师我在 නෑ පොසයි යන්න 我 ඕන 要我要 老师我要外面 වැරදි කියනකන් යන්න දෙන්නේ මට ලියන්න ඉංග්‍රීසි වලින් මට එළියට යන්න ඕන I want to go outside කොහොමද කියන්නේ 我要我要 යනවට边 යන边 යනවට කියන්නේ sure නේ නෑ මාව ප්‍රසන්න උදව් කරන්න සල්මන්ට එළියට යන්න ඕනලු එහෙනම් කොහොමද කියන්නේ I want to go to outside කොහොමද කියන්නේ අද ඉගෙනුවද ඉස්සර ඉගෙනුවද මේක outside outside දැන් මං කියලා දෙනවා ගයි මියන් වෙලාවට වාහනේ හින්දා හොඳ නැත්තම් ටොයිලට් යන්න ඕන නම් ලෙඩ කියන්න 我要去外面老师我要去外面我要去外面外面啊我外面老师我在外面 හරි හරි යන්න 老师我要去外面 විශේෂ නැතින දාගන්න බිස්නස් ඉන්න හොඳ බඩේ අමාරුවක් තමයි තිබුණා නේ ලෙඩ එහෙම කියවහම අමතක වෙන්නේ නැහැ දන්නවද 老师我要去外面 ඒක පොඩ්ඩක් ටයිප් කරලා යවන්න ඒක අනිවාර්යෙන් ඕන දෙයක් පොඩ්ඩක් ටයිප් කරලා යවන්න ප්ලීස් 天呐，老师，我要去外面。老师我要见面去，Q U 去面去外面。去外面 Very good。老师，我要去外面。
සල්මන් කොහෙද ඉන්නේ? චයිනා නෙමෙයිද? නෑ 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 මම ලංකාවේ. ආ හරි 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 යන්න යන්න. ඔය යන්න මම මියුට් කරන්නම් මං අහගෙන ඉන්නම්. ඕකේ යන්න. හරි 你去吧. එහෙනම් නිපුණ කොහොමද කියන්නේ ඔයා යන්න කියලා? 你去吧 හා 你去吧. 你去吧. 好的，你去吧。好的，你去吧。好的你去吧啊，好的，你去吧。තේරුණාද? 老师我要去外面. හා. දැන් ඕක කියාගන්න බැයි නම් වැඩක් නෑනේ. ඒක තමයි කියන්නේ පුරුදු වෙන්න කියලා. ආයේ මම ඊළඟට excuses දෙන්නේ නෑ. හරිද? washroom යන්න ඕනේ 老 කියලා 师 කියලා යන්න. 我要去外面 ඔගොල්ලගේ very අම්ම කිව්ව එක හරියා හරි. එතකොට මට ප්‍රසන්න කියන්න දැන් සානුක කිව්වා 我在歇我在歇. අයිනම් මම ලිව්වා කියලා කොහොමද කියන්නේ? 我歇了 මම ලිව්වා. 我我写了歇了我写了. හැබැයි ඔන්න ඔයාලට我 ලස්සන 歇了 කරන්න